Hi guys, welcome back to our YouTube channel. ඔන්න කතරගම ගමනේ තුන්වෙනි වීඩියෝ එක අරගෙන ආවා. අද අපි කතරගම ඉන්න last day එක උදෙන්ම සෙරළ කතරගම ගණදෙවි කෝවිලට යන්න කලින් අපි breakfast ගන්න ආවා. අපි නතර වෙලා හිටපු හොටෙල් එක ළඟම තියෙන පොඩි හොටෙල් එකකට. ඒකේ ඇත්තටම මාරම පිරිසිදු තැනක්. ඔයාලත් කතරගම යනවා නම් අනිවාර්යෙන් මෙතනට යන්න. මේ හොටෙල් එකේ නම තමයි අමර හොටෙල් කියලා. සෙල්ල කතරගම පාරේ තමයි තියෙන්නේ. රස්නෙපිට බුෆේ විදියට හරිම පිරිසිදුවට කැම තියෙන තැනක් මේ කතරගම. highly recommend කරන්න පුළුවන්. යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවන කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවන කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් හිරුට වන්දිමි හිරු දෙවින් දුනියාපට අවසර අපට අවසර සඳුට වන්දිමි සඳ දෙවින් දුනියාපට අවසර අපට අවසර පොළො මහේ කාන්තාව අපට අවසර දෙපාතවන්ට පොළොවේ අලුතින් නැටුමක් නටන්ට අපට අවසර උදෙන්ම දේවාලයට ආවට මුලින්ම අපි ගියේ බුදුන් වඳින්න. බුදුන් වඳලා තමයි දේවාලෙ වඳින්න යන්නේ. මුලින්ම උඩ චෛත්‍යයයි බෝධියයි වන්දනා කරලා ඊට පස්සේ උඩ තියෙන දේවාල වලත් ඇවිදලා තමයි අපි පල්ලෙහා සෙල්ල කතරගම දේවාලයට ආවේ. මොකද තේවාව පටන් ගන්න වෙලාව වෙනකන් අපිට ටිකක් වෙලා නිදහසේ ඉන්න වෙලාව තිබුණා. වන්දිමි හිරු දෙවින් දුනියාපට අවසර අපට අවසර සඳුට වන්දිමි සඳ දෙවින් දුනියාපට අවසර අපට අවසර පොළො මහේ කාන්තාව අපට අවසර දෙපාතවන්ට පොළොවේ අලුතින් නැටුමක් නටන්ට අපට අවසර යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවන කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනවන කඳ කුමාරයා වල්ලිට පෙම්බැන්ද කතරගම් තේවාව ඉවර වෙලා මාළුන්ට කෑම දෙන්න අපි අමතක කරෙත් නැහැ. හැබැයි ඉස්සර යනවට වඩා දැන් මාළු අඩුයිද කියලා හිතෙනවා. පොඩි ප්‍රමාණයයි මණික්ගඟේ දකින්න වෙන්නේ. ඒක කාලෙකට අඩු වෙනවද කියන්න නම් මම දන්නේ. අපි ගියපු වෙලාවෙ නම් ගොඩාක් මාළු හිටියේ නැහැ.
ඊට පස්සේ අපි දවල් කෑම ගන්න එන ගම්හන් කඩේක නතර කළා. දැන් මේ අපේ 3 වෙනි දවසනේ. කියන්නේ අපි අද ගෙදර එනවා. අපි මතක ඇතිනේ ඔයාලා කාලේ කලින් vlogs දෙක බැලුවා නම් අපි නුවර ඇවිල්ලා නුවරින් මහියංගනේ හරහා කතරගම ආපු ගමන නෙමෙයි. ඉතින් අද තමයි මේ ට්‍රිප් එකේ අන්තිම දවස. අපි දවල් කෑම අරගෙන ඊට පස්සේ යාල සෆාරි එකක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් අපි ගමන පටන් ගත්තා. මේ තාම නම් යන්නේ අපේ වාහනේ. තාම අපි සෆාරි ජිප් එකක් හය කළේ නැහැ. සෆාරි ජිප් එකක ප්‍රයිස් එක උනේ මට මතක විදිහට ඒ දවස්වල රුපියල් 10000ක් වගේ. ඊට අමතරව එන්ට්‍රන්ස් ටිකට් එකක් ගන්න ඕනේ. අපි යන සංඛ්‍යාව අනුව කියන්නේ අපි 10 දෙනෙක් යනවා නම් එන්ට්‍රන්ස් ටිකට් 10ක් ගන්න ඕනේ. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. අපිට කාවද ඉස්සරහදී හම්බ වෙන්නේ කියලා.
ලූකස්. එදා අපේ වාසනාවට අපිට එයාව ගොඩාක් වෙලා බලන් ඉන්න වෙලාව හම්බුණා. ඉතින් එයා පාර අයිනෙම හිටියේ. මට නම් පෙවුනේ චූටි බලු පැටියෙක් වගේ තමයි ඉතින්. නම් පුරුයි කියලා හිතුන්නේ නැහැ. බහැලා අල්ලන්න හිතෙනවා. යාලෙන් එළියට ඇවිල්ලා හවසට ඒකත් බීලා ඊට පස්සේ රෑ කෑමත් අරගෙන තමයි අපි ගෙදර එන්න හයිවේ එකට දැම්මේ. ඊට පස්සේ වැලිපැන්නෙන් නවත්තලා සර්විස් ඒරියා එකෙන් ටී එකක් එහෙමත් බීලා තමයි ආපහු ගෙදර එන්න පිටත් වුනේ. ඉතින් ඔන්න ඔහොමයි අපේ දවස් 3 ට්‍රිප් එක ඉවර වුනේ. මේ vlog එක බලන අය පළවෙනි vlog එකයි දෙවෙනි vlog එකයි බලලා නැත්නම් මතක් කරනවා ඒ දෙකත් ගිහින් බලන්න කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ට බලන්නත් මේක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් යන්න. bye.